එයා පැත්තෙන් මාරෙන් ඔය ලෙස්සනවා. ෆැෂන් ෂෝ එකේ වගේ ඉන්න ඕනේ. ඔබ ගියේ නෑනේ කකුල දෙකම තියපන් පතටි. හොඳට වනවන යන්න. ඉහවලත් එක්ක එලා. ගල්ලෙක්. ටික කාලෙකට පස්සේ ඔන්න තව වීඩියෝ එකක් අරන් ආවා. අපි මේ මහරෑ බෝඹුරු ඇල්ල යන ගමන් තමයි මේ ඉන්නේ. ඔය දැන් ඉන්නේ ග්‍රෙගරි වැව ගාව. වෙලාව පාන්දර 3යි. තුන් දෙනා උදේ වතන් läගන්නේ. ඔව් නිපොන් පාම් කනවා. ඔව් බිලිය පාම් කනවා. මම පාම් කනවා. අපි දැන් ඉන්නේ බෝඹුරු ඇල්ල ඒ ගමන පටන් ගන්න තැන. ඒ පටන් ගන්න තැනම තියෙනවා පොඩි ලස්සන දියපාරක්. මෙතන නාන්න පුළුවන් කියලා කිව්වා. වතුර නම් මාරම සීතලයි. Oh, what is this place? Beautiful, awesome. මෙතනට එන්න පාර හොයාගන්න නම් එච්චර අමාරු නෑ. මැප් එකේ තියෙනවා ලොකේෂන් එක. මේ මුල් ටික විතරයි ඔය මේ පඩිපෙල් තියෙනවා. මුල් ටික තමයි ටිකක් අර අමාරුවෙන් තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තට දිගට මේ වගේ තනි තලාවෙම තමයි යන්න තියෙන්නේ. එතන ඇයි ඔය සුපිරියද? වෙනර මානේ සිටින්නේ. අදුනේ මතකද දුම්බරත් ඉන්ටර්නෙට් එක ගම මොකක් කොන්ක්‍රීට් එකක් තිබ්බා. කහට ගොල්ලේ. ඔව්. දුම්බර කහට ගොල්ලේ අපි ඉන්නේ. මොහොරල්ල කියලා තමයි දුම්බර කියන්නේ. අපේ දිවට ආවේ. බොඹුරු ඇල්ලේ යද්දී කෑම ගැන නම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. යන පාරේ දිගටම කඩ තියෙනවා. පොඩි පොඩි රොටි කඩ එහෙමත් තියෙනවා. ඉක්ුණ අය තනියම කොහොම යනවද මන්න මේ වගේ තැන් වලට. ගහක් ගලක් පේන්න බෑ. කැටයන් කොටන්න හිතන මානව මිනිස්සු තාම ඉන්නවා. මේ තියෙන අඩිපාර දිගේ ටිකටම යන්න. එතකොට ඈතටම පේන්න ගන්නවා බෝඹුරු ඇල්ල. ඔය තියෙන්නේ බෝඹුරු ඇල්ල තමයි. මෙන්න මේ පාලමෙන් පරිස්සමට එගොඩ වෙන්න. මොකද උඩට ගියොත් අහපව එහා පැත්තට යන්න විදිහක් නැහැ. ගල් ගොඩක් එහෙම තමයි තියෙන්නේ යන්න ටිකක් අමාරුයි. ඒ නිසා හොඳම දේ මෙතනින් එගොඩ වෙලා යන එක. ඕගොල්ලන්ට කියන්න මෙතන නම් මාර ලස්සනයි.
මේ කියන්න වචන නෑ මේක දිහා බලන් ඉතින් මහා රාසාවක් තියෙනවා. කොළම කොළ පාටයි වටේම මාර ලස්සනක් තියෙන්නේ. අම්මෝ පින්නෙනවා වහිනා වගේ. මාර පින්නක් තියෙන්නේ. මාර ආසයි. අපි දැන් මෙතනට ඇවිල්ලා පැය දෙකක් විතර වෙනවා. යන්න හිතෙන්නෙම නෑ. මොනා කරන්නද ඉතින්? වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ යන්න. මේ ඕගොල්ලන්ට අනිවාර්යෙන් දෙයක් කියන්න ඕනේ. දැන් මේ වගේ ලස්සන තැන් තියෙනවානේ. මේ වගේ ලස්සන තැන්වල අපි දැක්කා ටින් අනම්මනම් දාලා තියෙනවා. කුණු දාලා තියෙනවා. ඒව දාලා පරිසරය නම් විනාශ කරන්න එපා. ඒවා අපි ලස්සනට තියාගන්න ඕනේ. එහෙනම් වීඩියෝ එක මෙතනින් නවත්තන්නයි යන්නේ. ඕගොල්ලෝ බෝම්බුරැල්ල බලන්න ආවොත් පරිස්සම නාගන්න. මේ මෙතන සුපිරි පොට් එක. එහෙනම් ආයෙත් තව වීඩියෝ එකකින් හම්බෙමු.